සෝෂල් මීඩියගේ මේ දවස් ටිකේම සිරසට බයිනවා ආලෝකට බයිනවා හාමුදුරුවන්ට බයිනවා අපි ආලෝක ගාඩමු වීඩියෝ එකේ අන්තිමටම හැබැයි අපි අද කතා කරමු පීසෝකගේ ප්‍රොඩක්ෂන් සයිඩ් එක ගැන. සිරසට මොන දේ කිව්වත් තාක්ෂණිකව මේ දවස්වල ටෙලිවිෂන් channel එකක් කරන්න පුළුවන් අමාරුම වැඩක් තමයි සිරස් TV මේක කරන්නේ. අපි ගමු normal multicam live එකක්. එතකොට ඒකට control room එකක් අවශ්‍යයි. ඇයි control room එක? අපි සිම්පලි කියමු audio and visuals තියෙන ටික handle කරගන්න කියලා. OB එහෙම නැත්නම් outside broadcast එකක් කරන්නත් මේ වගේම control room එකක් අවශ්‍ය වෙනවා. එතකොට මේ PSOK එකේදී ඒගොල්ලන්ගේ control room එක උනේ අර cab එක. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කැමරා 4ක් use කරලා තිබ්බා drone එකත් එක්ක. එතකොට ඒ shots ටික live cut කරලා ඔක්කොම ප්‍රධාන පාලක මැදිරියට එවන්නේ ඒ cab එක හරහා. ෆීඩ් එක කට් නොවි දිගටම තියාගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Starlink. තව මේකේ hidden කතා ගොඩක් තියෙනවා. මම මේ short and sweet කියන්නේ ඔයාලා ප්‍රශ්න මොනවද තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක තමයි කැමරා shots. ගොඩක් දෙනා කිව්වේ USA වල shots වගේ මේවා මාර ලස්සන නැහැ කියලා. ඇත්තටම මෙහෙම shots ගන්න විදිහක් නැත්තේ මොකද crowd controlling වලට ඒගොල්ලෝ ගොඩක් ලොකු effort එකක් දරලා තිබ්බා. USA වල වගේ charming shots ටිකක් ගන්න අපිට අමාරුයි මොකද එහෙම crowd control එකක් තිබ්බේ නැත්තම් ආලෝකට වෙච්ච දේම තමයි හමුදුරුන්ටත් වෙන්නේ. ආයි ප්‍රොඩක්ෂන් පැත්තට. ගොඩක් කලාට අපි කන්ටෙන්ට් එක දකින්නේ ඒක අවශ්‍ය කන්ටෙන්ට් එකම විතරයි. හැබැයි ඒ කන්ටෙන්ට් එක අපේ ෆෝන් එකට හරි ටීවී එකට හරි එන්න මහන්සි වෙන ලොකු ක්‍රූ එකක් ඉන්නවා. ඔය කැබ් එකේ හිටපු සිරසේ ප්‍රොඩක්ෂන් ටීම් එකත් ওই විදිහටම ওই වෝක් එක ගියා. අනිවාර්යෙන් සිරසේ ප්‍රොඩක්ෂන් ටීම් එක රෙස්පෙක්ට් කරන්න ඕනේ යෝගේම් ඩිජිටල් ටීම් එකට. මෙහෙම නෙමෙයි මම වීඩියෝ ප්‍රොඩක්ෂන් ගැන කතා කරන්න හිටියේ. හැබැයි මේකෙම පටන් ගන්න කියලා හිතුණා. අපි ඉස්සරහටත් වීඩියෝ ප්‍රොඩක්ෂන් ගැන කතා කරමු. අමතකුණා. ආලෝක